කාලයක් ලෝකයේ ප්‍රසිද්ධ වෙලා හිටපු මෙයාව ඔයගොල්ලෝ දන්නවද? එයාට මොකද උනේ කියලා දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකන් රැඳී ඉන්න. දකුණු කොරියාවේ ඉතාම ජනප්‍රිය ටික්ටොක් වරයෙක් තමයි සොන් ජොන් වොන් කියලා කියන්නේ. මමාගයි කියන නමින් තමයි ඔහු ප්‍රසිද්ධියට පත්වෙන්නේ. ඔහුගේ පෙනුම සහ ෆනි කන්ටෙන්ට් නිසාම ඔහුට මිලියන 55කට අධික ෆලෝවර්ස්ලා ප්‍රමාණයක් හිමි වෙනවා. 2020 කොවිඩ් වසංගතයත් එක්ක තමයි ඔහු මුලින්ම කරලියට එන්නේ. 2023 ජූනි මාසයේ වෙනකොට ඔහු සමාජ මාධ්‍යවලින් එකපාරට අතුරුදහන් වෙනවා. ඊට මාස 4කට පස්සේ ඔහු බරපතල අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා කියලා පොලිස් වාර්තාවලින් සඳහන් වෙනවා. පොලිසිය කියන විදිහට සොන් වොන් ජොන් සහ තවත් මිතුරෙක් එකතු වෙලා නයිට් ක්ලබ් එකේදී කාන්තාවකට මත්ද්‍රව්‍ය ලබා දීලා ඇයව ඔහුගේ මිතුරාගේ නිවසට එක්කරගෙන ගිහිල්ලා ඇයට ලිංගික අපයෝජන කළා කියලා පැමිණිල්ලක් ගොනු කරලා තිබුණා. ඒ අනුව සොන් වොන් ජොන් අත්අඩංගුවට ගන්නවා. මේ විදිහට පැමිණිල්ල කරලා තියෙන්නේ අපයෝජනයට ලක්වෙච්ච කාන්තාව. ඉතින් මේ වෙනතුරුත් නඩුව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම හදිසියේ හරි ඔහු වැරදිකාරයෙක් කියලා ඔප්පු වුණොත් ඔහුට වසර 7ක සිර දඬුවමකට ලක් වෙන්නට සිද්ධ වෙනවා. ඔහුගේ රසිකයන් තවමත් ඔහුට සහාය දැක්වුවත් මේ වෙද්දී ඔහුගේ ප්‍රතිරූපයට විශාල වශයෙන් හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ true crime stories ගැන දැනගන්න ඔයගොල්ලෝ කැමති නම් මාව follow කරලා තියාගන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක්, comment එකක් දාන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්න.